මුද්දක් ඇඟිලි වල හිර වෙලා තියෙනවද? ගන්න බැරුව දුක් විඳලා තියෙනවද? අපි මීට කලිනුත් මේ වගේ හිරවුණු මුද්දක් එළියට ගන්න ආකාරය පෙන්නුවා. ඒකේ තවත් අවස්ථාවක්. ඔයගලන්ට මතක් කිරීම සඳහායි. පුංචි දෙයක් තියෙන්නේ. ඒක ක්‍රමවේදය දැනගත්තම කරන්න පුළුවන්. මුද්දක් ඇඟිල්ලක හිර වුණොත් මෙහෙම ක්‍රියාත්මක වන්න. වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි. හිර වෙලා තියෙන මුද්ද තියෙන ඇඟිල්ල තියෙනවනේ. එන්නේ මුද්ද ඇතුලේ මෙන්න මේ විදිහට නූල බස්ස ගන්න ඕනේ. ඒ කියන්නේ එහා පැත්තෙන් අරගෙන මෙන්න මෙහෙම අල්ලලා ඇඟිල්ල ඉස්සරහා පැත්තට වෙන්න තදට උතන්න ඕනේ. පේනවනේ මේ උතන විදිය. මෙන්න මෙහෙම. ටිකක් තදට උතද්දී රිදෙනවා තමයි. ගොඩාක් රිදෙන්නේ නෑ ඒ උනත්. මෙහෙම උතලා හිමීට කෙලවරේ ඉතුරු වෙන නූල් කෑල්ලෙන් තමයි වැඩේ දාන්නේ. හොඳ බලා ගන්නකෝ. හරි. දැන් ඔන්න වැඩේ පටන් ගන්නවා. දැන් අර ඉතුරු නූල් කෑල්ලෙන් මෙන්න මේ විදියට හිමීට ඇදගෙන යනකොට ඉබේම වගේ මුද්ද ඇඟිල්ල කෙලවරටම එනවා. දැක්ක නේද? පහසුවෙන් ගලව ගන්න පුළුවන්. කරදරයක් නැතුව එළියට එනවා. හෙලිකොප්ටරයක් බලන්න යන්න හදන්නේ. විශේෂත්වයක් තියෙනවා. කැමති නම් මේ හෙලිකොප්ටරය කාලා විනාශ කරන්න පුළුවන්. බැලූ බැල්මට හෙලිකොප්ටරයක්. හැබැයි හෙලිකොප්ටරයක් කිව්වට මේක හදලා තියෙන්නේ මොනවයින්ද කියලා දන්නවද? ඔව්, මේ හෙලිකොප්ටරය හදලා තියෙන්නේ සොසේජස් වලින්. මේ අපූර්ව සොසේජස් හෙලිකොප්ටරය අපිට දකින්න ලැබුණේ රුසියාවේ. අඩි 11ක් දිග කිලෝ 120ක් බර මේ හෙලිකොප්ටරය ලෝක වාර්තා පොතටත් එක්වුණා. ඒ කියන්නේ කාලා විනාශ කරන්න පුළුවන් හෙලිකොප්ටරුත් තියෙනවා නේද? මේ නිර්භීතකමක්ද මෝඩකමක්ද කියලා ඔබ කල්පනා කරන්න. ගිහින් ඉන්න තැන බලන්න. යන්න පුළුවන් තැනක්ද? ඒකයි මං අහන්නේ මේක නිර්භීතකමක්ද මෝඩකමක්ද කියලා තීරණය කරන්න. මෙයා මොකද මේ කරන්නේ? මේ බලන්නකො කොහෙද මෙයා ඉන්නේ කියලා. මේ තමයි ජේම්ස්. වයස අවුරුදු 24ක මේ තරුණයා කවුරුත් නොකරන වැඩක් කරලා පෙන්වන්නයි මේ ලෑස්තිය. එයා මේ ඉන්නේ ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාගාරයේ ප්‍රධාන ආරුක්කුව උඩ. එයා මෙහෙම වැඩක් කළාට ඔයාලට පුළුවන් වෙයිද බය නැතුව මෙහෙම වැඩක් කරන්න? I was just stood there. I looked at my feet. I looked up, saw London. I was like, I'm on top of Wembley Arch right now. It's such a special moment. පොළව මට්ටමේ ඉඳලා මීටර් 130ක් උසින් ඉන්න මෙයා ආධාරක වයරයක් සවි කරගෙන තමයි මේ වැඩේ බය නැතුව කරන්නේ. ඒ විතරද ලන්ඩන් වෙම්ලි ක්‍රීඩාගාරයේ ප්‍රධාන ආරක්කුව මත සෙල්ලම් දාපු පළමු පුද්ගලයා බවටත් මෙයා පත් වෙනවා. යන්න නම් එපා, නගින්න නම් එපා වගේ තැන්වලට අනුග්‍රහකයන්ගේ පණිවිඩ කීපයක් බලලෙමු.